සුබ දවසක් යාළුවනේ ඔයාලට. ඉතින් කොහොමද ඔයාලට මම නම් ගොඩ දවසකින් ආවේ. මේ වීඩියෝ එකත් කරලා ගොඩක් කාලයක් වෙනවා. ඉතින් මට එන්න බැරි වුණා. සමාවෙන්න ඒකට. ඉතින් මම මේ ගෙනාවේ අද පියන් දෙකේ ජනේලයක් එල්ලන විදිය. ඔයාලට පියන් එල්ලන ජනේල් මං ගෙනල්ලා තියෙනවා. ඒ පියන් දෙකේ ජනේලයක් එල්ලනවා ගෙනාවේ නැහැ. මේකේ මුලින් ඉඳලා බලන්න. මේක සාමාන්‍යයෙන් ඉතින් ඉගෙන ගන්න අයට තමයි මම වීඩියෝ දාන්නේ. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. හරි යාළුවනේ. ඔය තියෙන්නේ පියන් දෙක තමයි. ඔයාලට කියන්න දෙයක් තියෙනවා යාළුවනේ. දැන් මේ පියන් දෙක සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම මැද රේගල් අපි සයිස් කරන ගානක් තියෙනවනේ. ඒ සයිස් කරන ගානට 3.5 නම් 3.5ට සයිස් කරගන්න මැද රේගල් දෙක විතරක් පියන් දෙකේ සයිස් කරලා දෙකම සයිස් කරලා හරියට මුළු මේ හේතු ගා ගන්න. හේතුව හොඳට හේතු වෙන්න. හේතු වුණාට පස්සේ යාළුවනේ තමයි ඔය භාගේ පළු අර ගන්න ඕනේ. එතකොට පියන ඔය විදිහට වැහෙනවා. ඔය විදිහට වැහෙන්න ඔය දීපියන් දෙකේම භාගේ අරලා තියෙන මේක අරින්න ඕනේ යාළුවනේ. ඔයාලට ඉතින් දැන් කිව්වහම තේරෙනවා ඇති. රවුටරේට භාගේ කටුව දාගත්තා නම් රවුටර කටුව දාගත්තා නම් මේක නියමිතව කරගන්න පුළුවන්. රේගලේ ඝනකම දෙකට බෙදුවා. බෙදලි වෙලා තට්ටු අරගන්න තියෙන්නේ. හැබැයි යාළුවනේ මේක හොඳට මතක තියාගන්න ඕනේ අරගන්න විදිහ. ඒ කියන්නේ පියන ගේ ඇතුළේ ඉඳන් ඇරෙන්න ඕනේ පැත්ත බලලා තට්ටු අරගන්න. ඒක හොඳට මතක් කරලා කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. සාමාන්‍යයෙන් ඉතින් තට්ටු අරින්නේ නම් ගේ ඇතුළේ ඉඳන් දකුණු අතෙන් දකුණු අත පැත්තේ පියන තමයි ඉස්සෙල්ලාම අරින්නේ. එතකොට දකුණු අත පැත්තේ පියනේ ඇතුළෙන් තමයි තට්ටු ඇරෙන්නේ. එළියේ ඉතුරු වෙන්න ඕනේ. එතකොට වම් අත පැත්තේ එළියෙන් තට්ටු ඇරෙනවා. ඇතුළේ පැත්ත ඉතුරු වෙනවා. ඒක හොඳට මතක තියාගන්න ගේ ඇතුළේ ඉඳන් බලද්දි. හරි යාළුවනේ. ඉතින් දැන් තියෙන්නේ ජනෙල් පියන් දෙක ජනෙල් ප්‍රේම් එකට තීරි වෙලා අපි ඇඳගමු දැන්. ඒ අදින්න ඉස්සෙල්ලා කරන්න වැඩක් තියෙනවා. ඒක තමයි මේ පියනේ ඉස්සෙල්ලාම දැන් අපි හේතු කරගත්තේ මැදනේ. වටේ ටික අපි හරියට මැන ගන්න ඕනේ. ඒ කියන්නේ අපි සයිස් එකක් රේගල් සයිස් එකක් අපි දන්නවනේ අපි පියන හදපු. ඒ රේගල් සයිස් එක මාක් කරගන්න වටේ කැපෙන්න ඕනේ ටිකේ මාක් කරගන්න. ඒ මාක් කරගන්න හේතුව තමයි පියන ගානට තිබ්බාම පියන් දෙක එකට තිබ්බාම එක පැත්තක්වත් ලොකු පොඩි වෙන්නේ නැහැ එතකොට. එතකොට අපි දන්නවා මේ ඉරට සෙට් කරාම එහා පැත්තේ ඉරටත් සෙට් වුණාම ඒක පොඩ්ඩක් බැලන්ස් කරලා අපිට දෙපැත්ත සමාන්තරව ගන්න පුළුවන්. නැත්තම් ඕක කරන්න ගියාම මුළු මට්ටම දෙපැත්තට අල්ලලා ඒක බල ඉන්න ගියාම වෙලා යනවා. ඉතින් ඒකට වඩා ලේසි ওই විදිහට පෑනේ මාක් එකක් දාගත්තාම ඊට පස්සේ උළුවස්සට තියලා බලලා හරියට ඉරට තියලා බලලා හරියටම දෙපැත්තම බැලන්ස් කරලා ගන්න පුළුවන්. තව දෙයක් තමයි යාළුවනේ මේ ගෙදර දැන් ටයිල් අල්ලලා තියෙන හින්දා මම යට කපලා තියෙනවා. යට කපලා තියෙන හින්දා යට අපි විට්ටම දාන සයිස් එකට මේ කපන්න ඕන සයිස් එකකට කපලා තියෙන්නේ. ඉතින් ඒ සයිස් එක බිමට තියලා මේ මොකුත් තියන්න ඕනේ නැහැ. තිබ්බහම කරදරයි. මේ උඩට ඊට පස්සේ උඩින් අපි ඇඳ ගන්න. ඔන්න බලන්න දැන් යාළුවනේ. ඔන්න ඔය විදිහට තමයි තියාගන්නේ. බිමටම තියන්න ඔන්න ඔය විදිහට. යටට කෑලි මොකුත් තියන්න ඕනේ නැහැ. ඔහොම තියලා මැද තට්ටුවෙන් තට්ටුව හොඳට හේතු කරලා ඔහොම හේතු කරලි වෙලා හරියට වටේ සෙට් කරලි වෙලා පෑනෙන් ඇඳ ගන්න තියෙන්නේ. අපි ඊට පස්සේ ඇඳ ගමු. දැන් පෑනෙන් හරියටම මේ වටේ ඇඩ්ජස්ට් කරලි වෙලා හරි යාළුවනේ මම ඔයාලට කිව්වනේ යටට මොකුත් තියන්න එපා කියලා. ඉතින් ඒ හින්දා අපි දැනගන්න ඕනේ උඩින් ඒ ස්පේස් එක අරින්න. මොකද මේ ඔය තියෙන ඉරටම කැපුවොත් හරියන්නේ නැහැ. එතකොට හිරයිනේ. ඒ හින්දා නූල් එකහමාරක් විතර නූලක් වගේ නූලක් මදි. නූල් එකහමාරක් විතර
පාතින් තවිරක් ඇඳගෙන ඒක කපා ගන්න. එතකොට උඩට යටට නූල් භාගයට වඩා පොඩි ස්පේස් එකක් තියෙනකොට ඒ ඇති. නූලක් තිබ්බොත් මදි. ඉතින් එහෙම තියලා තමයි කපා ගන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ওই ටික තමයි කියලා දෙන්න තිබ්බේ. අනිත් ඒවා නම් ඕගොල්ලෝ දන්නවනේ කපලා බස්සන ඒවා. මේ ඉතින් ඒ සරණේරු ගහන ඒවා මම ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඉතින් අපි අනිත් වීඩියෝ එකෙන් හම්බ වෙමු. මොකද මම ඔයාලට කිව්වා පියන් 4 PNM PNL එන වීඩියෝ එකක් ගේනවා කියලා. ඒක ඊළඟට දානවා යාළුවනේ. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ෂෙයා කරන්න යාළුවන්ටත් බලන්න. ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.